ඇයි මහත්තයා මේ ගෙදර වැඩට කෙනෙක් හොයනවා කියලා තිබුණේ. නෑ මට සේවකෙක් නම් මේ වෙලාව අවශ්‍ය නෑනේ. මේ ඇයි පත්තරේ දාලා තිබුණේ? කොයි කාලේද? මේ ඊයේ පෙරේදා පත්තරයක තිබුණානේ. ඊයේ පෙරේ. නම මොකද්ද? ටිකිරා. ටිකිරා. උයන්න පුළුවන්ද? බෑ. ගණන් හිලව බලන්න. බෑ. අනේ මහත්තයෝ කොච්චර කිව්වත් මේක ඉස්කෝලේ ගියේ පහේ පන්තියට විතරයි. එතකොට ගස් නගින්න පුළුවන්ද? පොඩි ගස්වල පුළුවන්. ලොකු ගස්වල බෑ කකුලේ උලනවා. මේ ආදයට ගස් නගින්නත් බෑනේ. යමු යන්න මෙහෙ හරියන්නේ නෑ. මම කිව්වේ. ඒ වුණාට මහත්තයෝ මේකට ගෙදර දොරට හොඳට පුළුවන්. වත්ත පිටිය හොඳට සුද්ධ කරනවා. හරියට නෑබිලිය වගේ. මට මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන්. මෙයාට මල්ලක රසාවක් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් මාස 3-4ක් යනකම් පඩි ගෙවන්න විදිහක් නැහැ. මොකද මෙයාගේ වැඩ තත්ත්වය බලලා මම සැටිසුනොත් තමයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. බකෝ කියන්නේ. පඩි නැතුව වැඩ ගන්න බෑනේ. නේ? පඩි නැතුව වැඩ කරන්න ඉතින් මම මෙහෙ එන්න ඕනේ. යන් උඹ කෑනු ගහ ඉඳන් මේ මහත්තයා මගේ අවසාන තීරණය එක කැමති නම් වැඩ ගන්න පුළුවන්. නැත්නම් අයියා. පස්සේ උත්තරයක් දෙන්නම් කියලා දැන් යන්. එහෙනම් මහත්තයා අපි පස්සේ උත්තරයක් දෙන්න. ගිහින් එන්නම් මහත්තයෝ. යන්න. සමය පඩි නැතුව වැඩ කරන්නේ මොකටද නේද බං? මම නැන්දම්මට මෙහෙට එනකොටත් කිව්වනේ. ඇවිල්ලා තේරුම් ගන්න වැඩක් වෙන්නේ නැහැ කියලා. තාත්තේ දුව ලියුම්කාරයවද? ඇයි? බිල් එක පෝස්ට් කළා සතියක් වෙනවා. මට තාම හම්බුන්නේ නැහැ. එයා ආවම කියන්නකෝ. මට හොඳ වයින් දෙයක් යරි කියන්න. නැන්දම්මේ එක්ක කමන් නෑ නැන්දම්මේ. මම ඉතින් කවදා කොහෙ හිටියත් රස්සාවක් කරන්න බෑනේ. ඒ වුණාට මාස 3ක පඩි සල්ලි නම් මොනවද නැන්ද? මනුස්සකමනේ වටින්නේ. එන්නකෝ එන්නකෝ. මහත්තයා මං කැමති. කැමති? මොකටද? මෙහෙ වැඩ කරන්න. හැබැයි මාස 3-4ක පඩි නෑ. අනේ පඩි නම් මොනවද නැන්දම්මේ? පඩි වලට වඩා මනුස්සකම තමයි වැදගත්. මොකද මේ ගේ ඉස්සර කල්චන් ගලවන්නේ? නෑ යටට වැඩලන්න කලින්ම තියෙනවා. මොකද්ද කරන්න ඕනේ කියන්නේ මහත්තයා? ඕනේ වැඩක් ඕනේ එකක්. මොකද්ද කරන්න ඕනේ? ඔය කතාව නවත්තන්න. කරුණාකරලා නන්ද කුසිය පැත්තට ගිහලා තේ එකක් බීලා ඇඳුම් මාරු කරලා වැඩ පටන් ගන්න. හරි. මේ නැන්දම් එන යන්නකෝ. හරි. දැන් හරි තන හරි. හොඳයි. මේ හරි ඒව මං කරලා නැන්දම්ම යන්නකෝ පරිස්සමට. බස් පාරක් කොයි ඇයි? ඔය කොහෙද යන්නේ? මේ මහත්තයා තේ එකක් බොන්න. කුසියට. කුසිය තියෙන මෙහෙ නෙමෙයි ආරේ. මෙහෙද? අනේ සමාවෙන්න දන්නේ නැහැ. යන්න. මොකද්ද බලන් ඉන්නේ යන්නකෝ බස් එක පරක් වුණානේ යන්නකෝ. හරි මං ඒ ඔක්කොම කරනවා බය වෙන්න එපා. මේ මං එහෙනම් මාස 3කට පස්සේ එන්නම්. හරි යන්නකෝ දැන් යන්නකෝ. පරිස්සමට යන්න පරිස්සමට. හරි. මේ බෑග් එක අරින්න මහත්තයා. හරි සමාවෙන්න.